මෑත ඉතිහාසයේ ලෝකයේ පැවති යුද්ධයන් බොහෝමයක එක් කොටස්කරුවෙකු ලෙස අපට එංගලන්තය හැඳින්විය හැක. මෙම වීඩියෝයෙන් කතා කරන්නේ එංගලන්තයේ මුහුණ දුන් තවත් එක් යුද්ධයක මතක සටහන් සීගන්නන සීවටනයක් ගැනයි. මෙම ඡායාරූපයේ පදනම්ව ඇත්තේ එංගලන්තයේ ලිවර්පූල්හි සෙන්ට් ජෝන් උද්‍යානයේ පිහිටි කිංස් ලිවර්පූල් රෙජිමේන්තුවට අයත් ස්මාරකය පිළිබඳවයි. මෙම සිහිවටනය ඇෆ්ගනිස්තානයේ 1878 සිට 1880 දක්වාත්, බුරුමයේ 1885 සිට 1887 දක්වාත් සහ දෙවන බෝය යුද්ධයේ 1899 සිට 1902 දක්වාත් මෙහෙයුම්වලදී මියගිය කිංස් රෙජිමේන්තුවේ සොල්දාදුවන් වෙනුවෙන් කැප කරන ලද යුද ස්මාරකයකි. මෙහි මූර්ති ශිල්පියා වූයේ ප්‍රසිද්ධ වේල්ස් කලාකරුවෙකු වන ශ්‍රීමත් විලියම් ගෝස්කම් ජෝන්ය. මෙම ස්මාරකය 1905 සැප්තැම්බර් 9 වන දින ෆීල්ඩ් මාර්ෂල් සර් ජෝර්ජ් වයිට් විසින් විවෘත කරන ලදී. එය දෙවන ශ්‍රේණියේ ලැයිස්තුගත කර ඇති අතර එනම් මෙහි ඓතිහාසික වැදගත්කම සඳහා එය හඳුනාගෙන ඇත. අපි දැන් මෙම සිහිවටනයේ ප්‍රධාන නිර්මාණ අංග සහ සංකේත කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරමු. මෙම ස්මාරකයේ මධ්‍යම රූපයේ කාන්තාවක් සිටියේ. ඇය ඇගේ දකුණු අත ඔසවා වම් පසින් රෝල අත්තක් අල්ලාගෙන මුහුදු අශ්වයන්ගෙන් සරසා ඇති වටකුරු පලියක් රැගෙන යයි. මෙය බ්‍රිතාන්‍යයේ මුහුදු බලය සංකේතවත් කරයි. මෙහි හිස්වැසුම් නිර්මාණයේ මුහුදු අශ්ව ලාංඡනයකින් යුත් ඉහළට ඔසවා ඇති හිස්වැසුමක් පැළඳ සිටීමෙන් සංකේතවත් වන්නේ බ්‍රිතාන්‍යයේ නාවික ශක්තිය පිළිබඳවයි. මෙම ස්මාරකයේ පාමුල ගොඩගැසී ඇති ලෝකඩ ආයුධ, බැන, මල්වඩම් සහ ධජයක් ඇත. මෙය යුද ස්මාරකවල පොදු මෝස්තරයක් වන අතර එය කැපකිරීම, ගෞරවය සහ මතකය අවදි කරයි. දෙපස සිටින සොල්දාදුවන් අතරින් එක් පැත්තකින් 1685 නියෝජනය කරන සොල්දාදුවෙක් වේ. එනම් රෙජිමේන්තුවේ මුල් ඉතිහාසය පිළිබිඹු කරයි. අනෙක් පැත්තෙන් බෝය යුද සොල්දාදුවෙක් වේ. අපි දැන් මෙහි ඓතිහාසික සන්දර්භය පිළිබඳ සාකච්ඡා කරමු. කිංස් රෙජිමේන්තුවට දිගු ඉතිහාසයක් ඇත. ඒ මුලින් 1685 දී පිහිටුවන ලද අතර ප්‍රතිසංවිධානයෙන් පසුව 1881 චිල්ඩර්ස් ප්‍රතිසංස්කරණය යටතේ ලිවර්පූල් සමග සම්බන්ධ විය. මෙම ප්‍රතිමාව වැදගත් සහ දුර්ලභ වන්නේ එය පළමු ලෝක යුද්ධයට පෙර රෙජිමේන්තු ස්මාරකයක් වන බැවිනි.